ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද රෑට මේ ගස්ලබු මැල්ලුමක් හදන්න කියලා ගස්ලබු ගෙඩියක් කඩා ගන්න කියලා හිතාගෙන තමයි ආවේ. ගස්ලබු ගෙඩිය කඩාගෙන ආවා. අපි බලමුකෝ මේක මේ කපාගෙන. මේ පොතු සුද්ධ කරගත්ත ගස්ලබු ගෙඩියේ කෑලි ටික මේ චුට්ටක් පැහිලා වගේ තියෙනවා. ඒ උනාට මැල්ලුමට මෙහෙමත් හොඳයි. අපි හදලා බලමුකෝ. මේ ටික අපි චූටියට ගා ගන්න ඕනේ. මම ඒ ටික ගෑවට පස්සේ ඔයාලට පෙන්නන්නම්. මේ ටික චූටියට ගාගෙන අපි හොඳට සෝදන්න ඕනේ. මේ වගේ ගස්ලබු කිරි තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ චුට්ටක් ඉදිලා වගේ තිබුණාට මේකේ හැම ගොඩාක් පැන් රස එන්නේ නැහැ. මේ ටික හොඳට සෝදලා මිරිකා ගන්න ඕනේ මේ වතුර රැඳෙන්නේ නැති වෙන්න. මේකට යාළුවනේ කරපිංචා, අමු මිරිස්, රතු ලුණු, රතු ලුණු දාලා තව දානවා පොල්. ලුණු කුඩු කහ දාලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. එළවලු නැති වෙලාවට ගෙදර වත්තෙන්ම ගස්ලබු ගෙඩියක්, කෙසෙල් මුවයක් එහෙම හොයලා උයා ගන්නවා නම් පෝෂණය වගේම අපිට මේ සල්ලිත් ඉතිරි කරගන්න පුළුවන්. හැමදාම ඉතින් මේ කඩේ එළවලුම කන්න ඕනේ නෑනේ. මේ විදිහට හොඳට මේක කලවම් කරගන්නවා. සමහර අය නම් කැමති මේකට හාල් මැස්සෝ හරි උඹලකඩ හරි එහෙම දාලා හදන්නත් පුළුවන්. මට උඹලකඩ එහෙම ඉවර වෙලා ඒ හින්දා මම මේක මුකුත් දාන්නේ නැතුව හදලා ගන්නවා. බලන්න හිතේ යාළුවනේ මේ ලිප මොකද්ද කියලා. මේ ලිප අපිට මේ ආයතනයකින් හම්බ වුණේ දර ලිපක්. ඉතින් මේකෙන් උයා ගන්න එක හරිම ලේසි. මේ දර කෑලි 3ක් විතර දැම්මහම උයා ගන්න පුළුවන්. ගෙදර ගෑස් තිබ්බට ගෑස් වලින් වලට වැඩිය මේ දර ලිපේ උයා ගන්න කෑම වර්ග රස හින්දා මං වැඩිපුරම උයන්නේ දර ලිපේ. මේකෙන් කිසිම මේ කරදරයක් නැහැ. හොඳට දර ටික පත්තු වෙන හින්දා මේ උයා ගන්න පුළුවන්. මේ ගෑස් එකේ උවා වගේම තමයි. මේ බලන්නකො තැඹිලි තෙල් කොච්චර පිරිසිදුයිද කියලා. අන්න අපිට සීතල වැඩි හින්දා තෙල් මිදිලා මේ තියෙන්නේ. තෙල් චුට්ටක් දාලා
මේ මැල්ලුම හදාගන්න තමයි දැන් හදන්නේ. ඊට අපි අබ චුට්ටක් දාගන්නවා. අද මට පන්සලට කෑම දෙකක් යවන්නත් වෙලා තියෙනවා හවසට. ඒකටත් එක්කම තමයි මම මේ කෑම හදන්නේ. යාර ගොඩාක් පරිප්පු වල ඒවා යවන මේ වලින් එළවලු ව්‍යංජන හදනවට වැඩිය මේ වගේ ගමේ හැදෙන දෙයකින් ව්‍යංජනයක් හදලා යවන එක හොඳයි කියලා මට හිතුණා. ඒ හින්දා මේ තමයි මම මේ ගස් ලැබු මැල්ලුමක් හදලා කව්පියට මාළුවක් උයනවා. ඊට පස්සේ තව මොන හරි කරවල හරි මොන හරි මේ තියෙන දෙයක් හදලා තෙල් දාලා ගන්නවා. ඔයාලා මේ මැල්ලුම හදද්දී මේ ආපහු වතුර චුට්ටක්වත් දාන්න එපා. මේ වගේ තෙත ගතිය තියෙනවා. ඒ හින්දා මේ තියෙන ඒ තෙත ගතියෙන්ම තැම්බෙන්න මේ තියන්න. උඩින් වහන්නත් ඕනේ නෑ. මැල්ලුම මේ ගෝවා මැල්ලුමක් වගේ ඒ විදිහේ ඒ රසම වගේ තමයි ඉන්නේ. මේ ගස් ලැබු ගෙඩිය චුට්ටක් ඉදිලා වගේ තිබුණාට මේ එහෙම පැන් රසක් එහෙම කිසිම දෙයක් එන්නේ නැහැ. ඔයාලත් හදලා බලන්නකෝ. ගස් ලැබු ගෙඩියකින් මේ විදිහට මැල්ලුමක්. මේ තියෙන්නේ කව්පියට අමු කව්පි. ඉතින් මම මේකෙන් ව්‍යංජනයක් හදාගන්න තමයි හදන්නේ. අපි ඒකත් හදලා බලමුකෝ. මම මේකට කහ මිරිස් කුඩු 3-5 කුඩු උළුහල් සුදු ලුණු එහෙම හැමදේම දැම්මා. ඊට පස්සේ මේක මිරිසට වගේ තමයි තම්බගන්නේ. මොකද මේ තැම්බෙන්න චුට්ටක් වෙලා යනවා. ඊට පස්සේ කිරි ටිකක් දාලා තෙල් චුට්ටක් දාලා ගන්නවා. මේ විදිහට තමයි යාළුවනේ මම මේ අද රැට කෑම ටික හදාගත්තේ. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ මේ විදිහට. අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.